හැමෝම මේ ගුරු දිනය වෙනුවෙන් හම්බෙච්ච තෑගි එතකොට හම්බ වෙච්ච දේවල් මේ දවස්වල Facebook එකේ TikTok එකේ එතකොට YouTube එකේ මේ වීඩියෝස් දානවා ෆොටෝස් දානවනේ. ඉතින් මටත් හිතුණා මේ අපිට හම්බ වෙච්ච දේවලුත් ඒ විදිහට දාන්න. හැබැයි මම දැන් වෘත්තියෙන් ගුරුවරියක් නෙවෙයි. මගේ මහත්තයා මේ ටීචර් කෙනෙක්. ඉතින් මේ බලන්නකො ළමයි එවලා තියෙන දේවල්. මොකද මගේ මහත්තයා ජීවිතේට මෙහෙම වීඩියෝ එකක් කරන්නේ නැහැ. එයා මට කිව්වා අනේ ඔයා ෆොටෝ එකක් වීඩියෝ එකක් කරන් එයාලට තෑන්ක්ස් කරලා දාන්නකො කියලා. හැබැයි මේ පාර එයාට වැඩි තෑගි තියෙන්නේ මට. ඕම් බලන්නකො. මේ අලිබබා වෙල එව සර්වර් දැක්කම මතක් වෙනවලු කියලා තමයි ළමයි අරන් තියෙන්නේ. හරිද? හැබැයි සර්ට ගත්තට ඒ අලිබබත් මට තමයි. ඔන්න ඊළඟට මේක චූටිම චූටි 6 වසරේ චූටි ගෑනු ළමයෙක්ගේ නිර්මාණයක් නේ සර්ට හදලා තියෙන්නේ. අනේ එයා ඉතින් අතින්ම තමන්ගේ මේ මහන්සියෙන් හදලා. ඔය මේ බලන්නකො හරියම ලස්සනයි නේද මේ? Happy Teachers Day කියලා ගහලා. ඊට පස්සේ ඊට අමතරව සමහර ඒවා කඩලා බැලුවමම මෙන්න මේ විදිහට Teachers Day කියලා ගහපු සමරුවක් තියෙනවා නේ. Happy Teachers Day කියලා ගහලා ලස්සනට හදපු සමරුවක්. ඊට පස්සේ මේ තව ලස්සන මලක් නේ. ලස්සන මලක් තියෙනවා. ඔය මට තමයි. මෙන්න මේකත් මට. මොකද මේ දවස්වල අපේ මේ මහත්තයා මේ ඩයට් නිසා පැණිරස වැඩි කන්නේ නැහැ. ඒ නිසා මේක මට. මේ ළමයි වන්නේ මට තමයි. ඊට පස්සේ මෙන්න මේක. මේක හරි ස්පෙෂල් තෑග්ග. මේ ළමයා මොනවද දන්නවද කිව්වේ? සර්ටනේ හැමදාම තෑග්ග හම්බෙන්නේ. ඔයාට මොකුත් හම්බෙන්නේ නැහැ නේ කියලා මේක මං ගත්තේ ඔයාටමයි කිව්වා. මේ බලන්නකෝ මේ. මේක මං කැඩුවේ නැහැ. මේක සුවඳ ඇති. ඊට පස්සේ එස්නේ ඒ එකක් දැන් කරන ළමයි ටික මේ තියෙන මේක ක්ලාස් එක ළමයි දෙන මේවා ඔයාලගේ තෑගි මේ සමහරට මේ වීඩියෝ එකේ ඇති තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න ඒක මගේ මම දුන්න එක ඒක මන් දුන්න එක කියලා හොඳද ඊට පස්සේ ආයෙ තියෙනවා මේ බලන්නකම මේක හරි සුවඳයි මෙහෙම තිබුණාට ගාන්න තියෙන මෙන්න මෙහෙම අපි නේ මේක ගෑවම ඉතින් මේ thank you මේ පුංචි උන්ගේ හිත ලස්සන හිතවලට නේ මේවා සේරම ඉතින් මට තමයි සර්ට් දුන්නා ඒ එයාලා දෙන්නේ වැඩි හරියක් මට සර්ට් නෙවෙයි ඊට පස්සේ තව තියෙනවා මේ බලන්නකෝ සර්ගේ සයිස් එකට මග් එකක් නේ අනේ ඉතින් ඊට පස්සේ තව තිබුණා මේ බලන්නකො හරියට කියුට් ටැග් එකක් හරිද මේ ළමයිගේ පොත් බලුවාම තරු දෙනවනේ ඉතින් මේක තරු කාඩ් එක දීලා තියෙන්නේ යාළුවගෙන් පොත් බලලා අලවන්න වෙන්නේ නැති මේ බලන්නකො හරියම ලස්සනයි මේ ළමයිගේ හිතවලට හිතෙන දේවල් එතකොට ඒ තමයි ඒ තොගේ තව තෑගි වගේක් තියෙනවා මම බැලුවේ නැති ඉන්න මං අරගෙන එන්න එන්න බලන්නකෝ මේ ටික නම් මටමයි නේ මේ බලන්නකෝ මේ හරි ලස්සනයි මේ ඒව ඉතින් මට තමයි ඒව හස්බන්ඩ්ට නෙමෙයි එයාලා මටමයි ඒවල තියෙන්නේ මටමයි ඒ වගේ තෑගි වල දාලා තියෙන්නේ මේ බලන්නකෝ එයාලා දන්නා මම ওই සිකුරුත්තම් වැඩ කරනවා කියලා. ඒ නිසා මට ඒව ඒවල තියෙනවා. සමතරව මේ බලන්නකෝ. මේවා ඉතින් මට තමයි. තව තියෙනවා. මේක මොකද්ද දන්නේ අපි කඩලා බලමු.
මම හිතන්නේ ඒකත් පර්ෆියුම් එකක්. මට ඉතින් මහත්තයා කියලා ගියා අපේ හස්බන්ඩ් මේවා කඩලා ඔයා බැලුවේ නැද්ද බලන්න කියලා මේ. ඒවා ඉතින් මට තමයි යන්නේ. ඒ තියෙනවා. මම හිතන්නේ ඒකත් මග් එකක්. අනේ හරිම පුයි හරිම කියුට් මග් එකක්. අද තියෙනවා. මේ බලන්නකෝ හරි ලස්සනට ඒක රැපින් කරලා බලමු මොකක්ද ඒකේ තියෙන්නේ කියලා. මග් එකක් වගේ තමයි තියෙන්නේ. මග් එකක් මේ බලන්න අනේ good morning කියලා ගහපු ලස්සන මග් එකක් නේ. මේ පුංචි උන්ගේ ආදරේ. ඒ ආදරේ හස්බන්ඩ් විතරක් නෙවෙයි මටත් එක්කම. ඒකනේ මාවත් මතක් කියලා මටත් තෑගි එවන්නේ. ඉතින් ඔහොම තමයි මේ පාර අපේ හස්බන්ඩ්ටයි මටයි ගුරු දිනේ සමරන්න හම්බුනේ. ඉතින් තව තෑගි සමහර විට මට මේකේ පාර්ට් 2 එකක් කරන්න වෙයි. අපි එතකොට බලමු. දැන්ට මට පෙන්වන්න තියෙන්නේ අච්චරයි. ඉතින් තව විශේෂයෙන් කියන්න ඕනේ ගුරු දිනේ කියලා මේ එක දවසක් නෙවෙයි මං හිතන තරමට අපේ කාලේ ගුරුවරුන්ට නම් අපි අදටත් ගරු කරනවා අදටත් හරි ආදරෙයි. අදටත් අපි මේ හරි මේ ආදරෙන් ඒගොල්ලන්ට දැක්ක තැන ගරු කරන දැක්ක තැන ඉබේ නැකිටෙන බයික් එක යනකොට ඉබේ බයික් එක නවතින ඒ තරම් ගරුත්වයක් තියෙනවා. ඉතින් මම හිතනවා දැන් ළමයිට ඒක අඩුයි. ඒ වුණාට ඒ අතරේ ආදරය කරන මේ වගේ ලස්සන හිත් තියෙන දරුවොත් ඉන්නවා. ඉතින් මේ තෑගි ඔක්කොටම ගොඩක් thank you. මෙයා තමයි cute මනේ. මේ තෑගි ඔක්කොම ලස්සනයි. මේ බලන්නක මේ අලිබණ්ඩි බබා. සර් වගේමයි මේ. මට තෑග්ගක් අමතක වෙලානේ. මේ බලන්නකෝ. ඒක හරිම ලස්සන තෑග්ගක්. මේ බලන්නකෝ. සර් තේවන්නම තමයි ගොඩක් තෑගි එවලා තියෙන්නේ මේ. හරිම ලස්සනයි. එහෙනම් thank you මේ ආදරයට මේ දරුවන්ගේ ආදරයට. සර් වෙනුවෙන් මම thank you කිව්වා. සර් ජීවිතේට මේ වගේ දෙයක් කරන්න නැහැ කියලා ඔයාලා දන්නවා. ඒ නිසා ඒ වගේ මට දුන්න තෑගි වලට ගොඩක් thank you.